හෙලෝ ඉතින් අද ගෙනල් ඉතිහාසයේ පළවෙනි පාඩම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රයෙන් ප්‍රශ්න කොහොමද විභාගයට හැදෙන්නේ කියලා බලන්න. ඉතින් අපි මුලින්ම යමු ප්‍රශ්නෙට. මූලාශ්‍ර සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යා මූලාශ්‍ර කියලා දෙකකට බෙදෙනවා. ඉතින් ඒ පුරාවිද්‍යා මූලාශ්‍රත් අභිලේඛන කාසි නටබුන් චිත්‍ර විදිහට බෙදෙනවා. සාහිත්‍ය මූලාශ්‍ර විදේශ සාහිත්‍ය මූලාශ්‍ර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා බෙදෙනවා. ඉතින් ඕගොල්ලෝ සාහිත්‍ය මූලාශ්‍ර හැඳින්වුවොත් ඉතිහාසය හැදෑරීමට යොදා ගන්න සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. සාහිත්‍ය මූලාශ්‍ර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදේශ සාහිත්‍ය මූලාශ්‍ර කියලා තමයි ඒ කොටස් දෙක බෙදෙන්නේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ අදින් වසර 2000කට පෙර රචිත කෘතීන් තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍රයට අයිති වෙන්නේ. ඉතින් විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගණයට අයිති වෙන්නේ ලංකාවනවා වෙන රටවල් වලින් කට්ටිය රචනා කරපු අපේ තොරතුරු ඇතුළත් වෙච්ච ග්‍රන්ථ තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. ඉතින් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර දීපවංශය මහා වංශය ගන්න පුළුවන්. දීපවංශය කිස්තු වර්ෂ 4දී තමයි හදලා තියෙන්නේ. මහා වංශය කිස්තු වර්ෂ 5දී තමයි හදලා තියෙන්නේ. මේකේ පුනරුක්ති දෝෂ තිබ්බ හින්දා තමයි මහා වංශය කිස්තු වර්ෂ 5දී ඒ විදිහටම හදලා තියෙන්නේ. ඉතින් මහා වංශය හදලා තියෙන්නේ අනුරාධපුරයේ ඉඳන් ඉක්සඳ සෙනවියා පිරිවෙනේ වැඩ සිටි මහා නා මහ බුදුර තමයි මහා වංශය හදලා තියෙන්නේ. ඉතින් මේක රචනා වූ කාලේ කිස්තු වර්ෂ 5 හෝ 6 තමයි ඒක රචනා වෙලා තියෙන්නේ මේ මහා වංශය කියන ග්‍රන්ථය. ඒක රචනා කරන්න අරන් තියෙන්නේ සීහලට්ට කතා, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා කියන මේවා ටික තමයි ඒක රචනා කරන්න අරන් තියෙන්නේ. ඉතින් දීපවංශයටත් ඒ වගේම සමාන ටිකක් තමයි අරන් තියෙන්නේ. ඉතින් ඊළඟට මූලාශ්‍ර යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගත්තොත් මූලාශ්‍රය රචනා වූ කාලය, මූලාශ්‍රයේ කතුවරයාගේ අරමුණු, මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය කියලා 4ක් තියෙනවා සාහිත්‍ය මූලාශ්‍ර යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු වලට. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් සාහිත්‍ය මූලාශ්‍ර යොදා ගැනීමේදී සැලකිලිමත් විය කරුණු 3ක් දක්වන්න කියලා අහන්න පුළුවන්. ඉතින් අර බෙදෙන ටිකක් අහන්න පුළුවන්. ඕගොල්ලන් මම හිතනවා මේ දවස්වල විභාගය ඇති කියලා. ඉතින් ඊට පස්සේ ඕගොල්ලන්ට ග්‍රීකයෙන් පැමිණි මෙහෙට ආපු කෙනා කවුද කියලායි ටොලමි කියන එක තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට හොඳට පළවෙනි පාඩමේ තියෙන ප්‍රධාන කොටස් ටික පාඩම් කරගන්න. ඉතින් ඕගොල්ලෝ සිතියමුකුත් බලා ගන්න, සමහර සිතියමුකුත් එන්න පුළුවන්. ඇරිස්ටෝටල්ගේ ඩිවිඩෝ මෙගස්තියන්ගේ ඉන්ඩිකා ප්‍රොග්‍රෙස්නේ වාර්තා තමයි ගීක මූලාශ්‍රය හැදින්ලා තියෙන්නේ. රෝම මූලාශ්‍රයේදී ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේගයත් අයිති වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට චීන මූලාශ්‍රයනුත් හියුන්සන් භික්ෂුවගේ දේශාටන වාර්තා, පෘතුගීසි මූලාශ්‍රයෙන් පර්නාවු තෙවරස් පිටුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය. ඒගොල්ලෝ මේ ලංකාවට ඇවිල්ලා රචිත කරපු අය. ඉතින් සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රයෝජන ගත්තොත් ඓතිහාසික කාලානුකූලව සකස් කර ගැනීමට, ඉතින් මූලාශ්‍ර මගින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍ර මගින් සනාථ කර ගැනීමට, රට විදේශ සම්පත අධ්‍යයනය කිරීමට වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ සාහිත්‍ය මූලාශ්‍ර වලට සාහිත්‍ය මූලාශ්‍ර යනු මොකක්ද කියලා අහන්නත් පුළුවන්. සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රයෝජන 2ක් විතර දක්වන්න කියලා අහන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න තමයි ඉතිහාසයේ පළවෙනි වාර විභාගයට එන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ පළවෙනි වාර විභාගය මෙන්න මේ වගේ කොටස් වැඩිපුර බලන් යන්න. එතකොට ඕගොල්ලන්ට ඉතිහාසයේ පේපර් එකට ඉහළම ලකුණක් ගන්න පුළුවන්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස්, අපිව subscribe කරන්න අමතක කරන්න එපා. මට subscribe 2000 ගන්න උදව් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස්, අපි අදට ගිහින් යන්න හැමෝටම goodbye.